ඔක්කෝම් 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 ගුඩ් මෝනින් මෝනින් මොකෝ බං මේ උදේ පාන්දරම ඉස්කෝලේ නිවාඩු දුන්නමවත් ටිකක් නිදාගනින්කො බං. නිදාගන්න කවදා බැරිද බං? යමන් ගුණේ මාමලාගේ ගෙවල් පැත්තේ. ඒ මොකෝ? ඇයි උඹ දන්නේ නැද්ද? දැනගන්න කියන්න එපයි බං. හෙට ගුණේ මාමලා ගෙදර සුපිරිම නත්තල් පාටියක් තියනවලු බං. අඩෝ සිරාවටම? ඔව් බං. මේ යමන්ද පොඩ්ඩක් කොට දාලා එමු දෙයි පැත්තට. යමන්. ඒයි මොකෝ? ඕක පස්සේ කරන්න බැරියයි. මෙන්න මෙහෙට ඇවිල්ලා තේ බීලා ඉන්න. ඉක්මනටම මේක ඉවරයක් කරන්න ඕනි නෝනේ. අද විතරනේ තියෙන්නේ. ඔක්කොම කීයක් තියනවද සුමනේ අයියේ? තව එකයි තියෙන්නේ. ඔක්කොම කෑලි 3යි. මොකක්ද බං අර සුමනේ මාමා ඩිංගිරාල මාමාගේ ලොරිය රඟ කරන්නේ? පොර ලුණු ගලවලාද කොහෙද නේ? ඔව් බං ලුණු ගලවලාද කොහෙද තමයි. අර එතන ලුණු ගෝණි දෙකක්ම තියෙනවා. මොකද කියන්නේ? යමන්. මේ වැඩේ ගැස්සුනොත් නම් අපි ඉඳලා ඉවරයි හොඳේ. පිස්සුද බං උඹට? මේව මොනවාද? අපි ඕවද කරේ? ඩිංගිරාල මාමේ. මේ උකුන් කොළුවයි මාටින් කොළුවයිනේ. කොහෙද මේ යන්නේ? කොහේ යන්නද මාමේ? ඉස්කෝලේ නිවාඩු දුන්න එකේ ඇවිද ඉන්නවා. මේ උඹලා සුමනේව දැක්කද? ඇයි ඩිංගිරාල මාමේ? නෑ කොල්ලෝ. තව ලුණු ගෝණියක් ගේන්න තියනවා කිව්වා. දැන් ගිහිනුත් ගොඩක් වෙලා. මට යන්නත් පරක්කු වෙනවා. දැන්නේ මතක් වුණේ. මොකද්ද කොල්ලෝ? සුමනේ මාමා අපිට පණිවිඩයක් කිව්වනේ. බං අපිට පණිවිඩයක් කියන්න තියා පුරා අපිට හම්බ වුණේවත් නෑනේ. කටවහගෙන ඉඳපන් වැඩේ හාන්න නැතුව. මොකද්ද කොල්ලෝ කිව්වේ? මේ සුමනේ මාමා කිව්වා ඒ ලුණු ගෝණිය වෙන කෙනෙක් ඉල්ලුවා කියලා මේ දෙක ගෙනියන්න කියලා. එහෙමත් එකක්ද? ඔව් ඩිංගිරාල මාමේ. එතකොට මේ දෙකේ සල්ලි පස්සේ ගන්නම් කිව්වද? ඒකත් අමතකුණානේ. මේ දෙකේ සල්ලි අපි දෙන්නට අරන් එන්න කිව්වා. උඹලා ඔය ඇත්තමනේ කියන්නේ? දැන් ඩිංගිරාල මාමා හිතන්නේ අපි දෙන්න බොරු කියනවා කියලාද? නෑ බං. අද කාලේ ලුණු කියන්නේ නිකන් රත්තරන් වගේනේ. ඒකයි. එහෙනම් මෙන්න සල්ලි පරිස්සමෙන් ගිහින් දෙන්න ඕනි. තේරුණාද? බය වෙන්න එපා මාමේ. අපි ගානට ගිහින් දෙන්නම්. කුසුම නැන්දේ. මොනවා? අර වසවර්තියෝ දෙන්න ඇවිල්ලා නේද? මේ අපේ උක්කුම් මාටින් ළමයි දෙන්නනේ. ඕනැන්දේ ගුණේ මාමා? ඔන්න ගේ වටේට ලයිට් වැල්ලා දිනවා ළමයෝ. ඕබොල මෙතන දැන් නතර කරලා තිබ්බ ලෝරිය. මොනවා? මගේ ලුණු බරවල් දෙකක් නෑනේ. ඩිංගියා බරවල් දෙක ගෙනිච්චවද්ද? ඉඳපන්කෝ මන් තෝව අල්ලගන්නම් ඩිංගියෝ. ගුණේ මාමේ. මොකද? ඇයි ගුණේ මාමේ මොකද කියලා අහන්නේ? අපි ආවේ ගුණේ මාමට උදව් කරන්නනේ. අනේ අම්මෝ මේ මට උඹලගේ උදව් ඕනේ නෑ. මේ වැඩේ මම්ම කරගන්නම්. එහෙම කියන්න එපා ගුණේ මාමේ. අපි ගුණේ මාමට කොච්චර උදව් කරලා තියෙනවද? ඔව් උඹලා කරපු උදව් නිසා මම මෙහෙම ජීවත් වෙලා ඉන්නවත් ඇති. කෝ බහින්නකො ගුණේ මාමේ. අපි ඕක සටස් දාලා දෙන්නම්. අනේ මේ මම්ම මේක කරගන්නම්. උඹලා පැත්තකට වෙලා ඉඳපල්ලා. මොකද මේ සද්දේ? බලන්නකො කුසුම නැන්දේ. අපි මාමට උදව් කරන්නම් කිව්වම එපාලු. ඔව් කුසුම නැන්දේ. මේ ඔහෙට ඕක තනියෙන් කරන්න බෑනේ. මේ ළමයි දෙන්නට කිව්වනම් දාලා දෙයි. අනේ නෝනේ මේක මට තනියෙන් කරගන්න පුළුවන්. ඒක මගේ ඇඟටත් හොඳයි. එහෙනම් උදේ කිව්වේ අර ඥානපාලයට එන්න කියන්න කියලා. ඒ උදේනේ දැම්මට කවුරුත් ඕනි වෙන්නේ නැහැ. දැන් අර තේ එකක් නිවිලා ඇත්තේ. ඕක මේ ළමයි දෙන්නට දීලා අන්නරක බීලා හිටියනම්. ඔව් ගුණේ මාමේ. ඕක අපිට දීලා යන්නකෝ. අපි ඕක දාලා තියන්නම්. ඔහේ මොකක්ද අර අතනට ඇවිල්ලා කියෙව්වේ? ඇයි තමයි මොකට දරුන් දෙන්නට අර වැඩේ කරන්න කිව්වේ? ඉතින් ඒ ළමයි දෙන්න ඇවිල්ලා තියෙන්නේ උදව් කරන්නනේ. කොරයි උදව්ම කොරයි. ඇයි මොකද? ඔහේ දන්නවනේ උන් දෙන්න ගෑවුනන් මට අපලයි කියලා. ඒ ළමයි දෙන්නගෙන් ඔහෙට ඇති අපලයක් නෑ. ඔහේ ඉතින් වැඩක් කරොත් කරන්නේ බාගෙටනේ. ඒකයි ඔය හැමදේම. එහෙනම් ඉතින් මොකක් හරි වුණොත් ඔහෙ මේ පාඩුව විඳ ගන්නවා. ගුණේ මාමේ බල්බ් බැල දාලා ඉවරයි. ඔය දැක්කනේ ඒ ළමයි ඉන්නක ඔහෙට කොච්චර ලේසිද? ඔව් වෙලාවට මුණා කරලාද කවුද? ඔන්න ගුණේ මාමේ සුපිරියටම වැඩේ කරා. දැන් ඉතින් තියෙන්නේ ගුණේ මාමේ ස්විච් එක දාලා බලන්න විතරයි. ඉඳහල්ලකෝ එහෙනම් මං දාලා බලන්න. ගුණේ මාමා ඉන්නකෝ අපි දාන්නම්. ඔව් එතකොට ගුණේ මාමටම බලා ගන්න පුළුවන් නේ පත්තු වෙනවද නැද්ද කියලා. හරි එහෙනම් ගිහිල්ලා දාපල්ලකෝ. කොහෙටද බම් මේක ගහන්නේ? මේ වයර් එක දිග මදිනේ.
ගුණේ මාමේ කොහෙටද මේක ගහන්නේ? මේ වයර් එක දිග මදියෝ. උතන එහා කාමරේ වයර් කෝඩ් එකක් ඇති. ඒක ගෙනල්ලා ගහන්නෝ. ගුණේ මාමේ හරියෝ. කෝබොල මේක වැඩ කරන්නේ නෑනේ. ගුණේ මාමේ හරිදෝ. පත් වෙනවදෝ. පත්තු වෙන්නේ නෑ. ඕක පොඩ්ඩක් ගලවපල්ලා. ගුණේ මාමේ පත් වෙන්නේ නැද්දෝ? කොහේ පත්තු වෙන්නද බං? උඹලා මෙතන අමුණලා නෑනේ. එහෙනම් අමුණලා හරි කියලා කියන්නෝ. අපි එතකොට ගහන්නම්. බේ මං හරි කියනකම් ඉඳපල්ලා හරි. කියන්න කලින් එහෙම ගහනව නෙමෙයි. පිස්සුද ගුණේ මාමේ? අපි එහෙම කරනවද? ගුණේ අයියේ මේ අපේ කුමාරයානේ. උදෙන්ම වැඩ ටික පටන් අරන් වගේ. ඔව් කුමාරයෝ. හිට අනිවාර්යෙන්ම එන්න ඕනි හොදේ. ආයෙත් අහලා අනිවාර්යෙන්ම එනවා. ඉතින් මොකෝ මේ දවස්වල කරන්නේ? මොනා කියලා කරන්නද ගුණේ අයියේ? උදේ නම් සුමනේ අයියාගේ ලූණු වගේක් ගලවන්න ගියා. එහෙනම් සුමනයාට සරු ඇතිනේ. මොකද මේ දවස්වල ලූණු එහෙම ගණන්නේ? කොහේ සරු වෙන්නද? අර ඩිංගියාටනේ ලූණු දෙන්න කතා කරලා තියෙන්නේ. ඒ කිව්වේ? ගෝණි දෙකක් ගෙනත් තියලා ඉතිරි එක ගේන්න ගිය වෙලේ ඌ අර ගෝණි දෙක අරගෙන පැනගෙන. මොනවා? ඔව් ගුණේ අයියේ. එහෙනම් ඉතින් ඩිංගියාගේ අවසානි තමයි. ගුණේ අයියේ මම මේ ආවේ උදැල්ලක් තියනවද කියලා අහන්න. ඒ මොකෝ? ගෙදර වත්තවත් සුද්ධ කරලා දාලා මොනාරි හදන්න කියලා. උන්න අගුව පැත්තේ ඇති. ගිහින් අරගන්න. ගුණේ අයියේ උදැල්ල ගත්තෝ. එහෙනම් මං හවස් වෙලා එන්නම්. හරි. දුවම්මෝ! අප්පට සිරි ගුණේ මාම නේද බං ඒ කෑ ගැහුවේ? මොකද ගුණේ මාමේ මේ බිම නිදාගෙන නිදිමතක්වත් හැදුනද? මොකද ඒ කෑ ගැහුවේ? මොකෝ මේ බිම? මං ඔහෙට කිව්වා මේක වෙයි කියලා. ඇයි මොකද උනේ? මම මේ ලයිට් වල අමුණමුණිද්දි මුන් දෙන්න එකපාරටම ප්ලග් එක ගැහුවානේ. ඉතින් ගුණේ මාමනේ කිව්වේ හරි කිව්වම ගහන්න කියලා. ඒකයි අපි ගැහුවේ. ඔව් මටත් ඇහුණා හරි ගානවා. ඒ හරි ගෑවේ තොපි දෙන්නට ප්ලග් එක ගහන්න කියලා නෙවෙයි බූරුවෝ. එහෙනම් අර කුමාරයා ආව උදැල්ලක් ගෙනියන්න. ඌ යන ගමන් හවස් වෙලා එන්නම් කිව්වා. ඒකටයි මම හරි ගෑවේ. ඉතින් අපි ඒක දන්න වෙයි ගුණේ මාමේ. ඔව් ගුණේ මාමා කිව්වේ හරි කියද්දි ගහන්න කියලානේ. ඉතින් අපි ගැහුවා. ගැහුවා තමයි. තොපි දෙන්න නිසා ඉක්මනටම මට වලපල්ලට තමයි යන්න වෙන්නේ. ඒකට ඉතින් මේ ළමයි පලියයි. ඔහෙ මොකද හරි කිව්වේ? ඔහෙගේ කතා මේ ළමයි දන්න වෙයි. අනේ මේ නෝනේ ඔහෙත් කටවහගෙන ඉන්නවද? මේ කොහෙන්ද බං දැන් අතල් ගහ හදන්න අතක් හොයාගන්නේ? ඇයි බං අර ඉස්කෝලේ තියෙන්නේ පණ යනකම්? අඩේ ඔව්නේ. ඔන්න ගුණේ මාමේ සුපිරි මාත්තක් ගෙනල්ලා ගානට හිටෙව්වා. අප්පට සිරි මේක නම් සුපිරියටම තියෙයි වගේ නේ. ගුණේ මාමා දන්නවනේ ඉතින් අපි වැඩක් කරොත්. ඒක නෙවෙයි ගුණේ මාමේ. ආස්කෝරු මල් වෙඩි එහෙම ගෙනාවේ නෑ. ගෙනාව බං. එහෙනම් එකක් දෙකක් දෙන්නකො මාමේ පත්තු කරන්න. උඹලට දෙන්නම වටිනවා. මතකනේ ගිය පාර දීලා 100ගේ සරමස්සට එකක් ගැව්වා. ඒක ඉතින් අපි හිතලා යව්වේ නෑනේ ගුණේ මාමේ. නෑ මේ පාර යවන්න ඕනේ නෑ. මේ කොහෙද දන්නේ නේ මූ ඒවා හංගලා තියෙන්නේ. මේක ඔය කොහේ හරි කාමරයක හංගලා ඇති බං. මොකද උඹලා දෙන්න කුටු ගාන්නේ? නෑ මොකුත් නෑ ගුණේ මාමේ. ගුණේ මාමේ අපි මේ නත්තල් ගා සරසන්න අපිට ගෙනාපු බඩු දෙනවද? අන්න ටීවී එක ළඟ ඇති. මේ උඹලා බල්බ් බැල්ල එහෙම දාන්න යනව නෙවෙයි. ඒව මං දාගන්න. ඔන්න මාටියෝ දැන් නම් වැඩේ ගොඩ වගේ. මේ ළමයි ඔක්කොම ලස්සනට හදලානේ. ඔව් නැන්දේ ලස්සනයි නේද? ඔව් ළමයෝ ඔය ලස්සනට තියෙන්නේ. කොහොනන්ද ගුණේ මාමා? ඔන්න හන්දිය පැත්තට යනවා කියලා ගියා පුතේ. නෝනේ මොකද මේ බෙරියන් දෙන්නේ? කෝ අරුන් දෙන්න. ඇයි මොකද? උන් දෙන්න අර ගහට බල්බ් බැල් ටිකක් ඇදලානේ. ඉතින් මොකක්ද ඒකේ තියෙන වැරද්ද? වැරද්ද තමයි. ඉවලෙත් ඕකුන් දෙන්න නිසා මට කරන්ට් එකක් වැදුනා. හැමතිස්සෙම ඒ ළමයිට බයින්න එපා. ඔය යසාගේට ඔක්කොම කළා දීලා ගියේ. ගියා තමයි. මොන මලිලව්වක් කරලා ගිහින්ද දන්නේ. ඒ පාර ඔය මොකද්ද කරන්න යන්නේ? හරියට වැඩ කරනවද නැද්ද කියලා බලන්න යන්නේ. ඒ පාර කොයිද බොල මේ ප්ලග් එක? මේ තියෙන්නේ. අම්මෝ! උකෝන් මාටින් ඉඳපල්ලා මන් තොපි දෙන්නවා අල්ලගන්නම්.